ඉතින් කොහොමද? අද අපි මේ channel එකේ කතා කරන්න යන්නේ කොහොමද වෙඩි උණ්ඩයක් නිෂ්ක්‍රීය කරන්නේ කියලා. මොකද්ද කිව්වේ? වෙඩි උණ්ඩයක්? ඔව් අපි මේ channel එකේ කොහොමද කතා කරන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා කතා කරන මාතෘකාවක් නෙමෙයි. ටිකක් අමුතු මාතෘකාවන් තමයි අපි කතා කරන්නේ. එතකොට අපි බලමු කොහොමද මේ වෙඩි උණ්ඩයක් නිෂ්ක්‍රීය කරගන්නේ කියලා. හැබැයි මවගොල්ලන්ට කියනවා ඔයගොල්ලොන්ට පුපුරන ද්‍රව්‍ය පිළිබඳ එක්ස්ප්ලෝසිව් පිළිබඳ විශේෂ පුහුණුවක් හෝ වගේ දෙයක් නැත්තම් මේ දේවල් ගෙදරදී අත්හදා බලන්න එපා කියලා. නමුත් මේ දේවල් කරන්න පුළුවන් කියලා දැනුමට දැනගෙන ඉන්න එක මං හිතනවා වටිනවා කියලා. නැත්තම් මේක ඉතාමත්ම අන්තරාදායක ක්‍රියාවක්. මොකද මේක නිෂ්ක්‍රීය යාමේදී අපි කොච්චර උපක්‍රම පාවිච්චි කරත් 0.1ක හරි ප්‍රතිශතයක් තියෙනවා මේක පුපුරා යන්න පුළුවන්. ඉතින් මේ ඇමිනිෂන් එකක් ඩිෆියුස් කරද්දී අපිට අත්‍යවශ්‍ය වෙන උපකරණයක් තියෙනවා. ඒක හරි සරල උපකරණයක්. ඒකට කියනවා අපි කිනෙටික් හැමර් එක කියලා. මෙන්න මේක තමයි කිනෙටික් හැමර් එක කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා නෝමල් ඔයගොල්ලෝ එදිනදා භාවිතා කරන මිටි එහෙම නැත්නම් හැමර් තියෙනවා. මේක විශේෂයි. මොකද්ද මේ කිනෙටික් හැමර් එක කියන්නේ? මේක ඇත්තටම හැමර් එකක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මිටියක් තමයි. මේක අපි භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් මොකද වෙන්නේ අපි වෙඩි උණ්ඩයක් අපිට ඕනම දෙයක් කරද්දී වරදිනවනේ. ඔය ඒ වගේ අපි මේ වෙඩි උණ්ඩ පුරවන වැඩේ කරද්දිත් අපිට වරදින්න පුළුවන්. මේක ඉතා අවදානම් වැඩක් මේ වෙඩි උණ්ඩ මේ පුරවනවා කියන වැඩේ. එතකොට මෙහෙම එකක් කරද්දී අපිට වරදින්න පුළුවන්. එතකොට මෙහෙම එකක් වෙද්දී අපිට වැරදුනොත් අපිට මොකද වෙන්නේ? මේ උණ්ඩය නිකන් මෙහෙම විසික් කරලා දාන්න බෑ. මොකද ඒක ඉතාමත් අන්තරාදායක කටයුත්තක්. මොකද මේක ගින්නට හෝ මොකක් හරි දෙයකට අහු වුණොත් පුපුරන්න පුළුවන්. තව කෙනෙකුගේ ජීවිතයට මේවා වෙන්න පුළුවන්. ඉතින් අපිට මේක ඩස්බින් එකට දාන්න බෑ. ඒතකොට අපි මේක නියම විදියට මේක ඩිස්පෝස් කරන්න ඕනේ. ඩිස්පෝසල් එක කොහොමද කරන්නේ? එතකොට වෙඩි උණ්ඩයක් ඩිස්පෝසල් කරනවා කියන එක අපිට සරලව කරගන්න පුළුවන් මෙන්න මේ කිනෙටික් හැමර් එක භාවිතා කරලා. එතකොට මේ මිට්කේ තියෙන විශේෂත්වය තමයි දැන් මේ හැමර් එක හදලා තියෙන්නේ මේ ඇන්ටි ස්ටැටික් මැටීරියල් වලින්. ඒ කියන්නේ අපි මේක ඩිස්පෝස් කරන්න යද්දි ස්ථිත විද්‍යුතය කියලා අපි ඔය O level වල එහෙම විද්‍යා පාඩම් වල අහලා තියෙන්නේ. මේ ස්ථිත විද්‍යුතය හින්දා මේක කිරීමේදී මේ වෙඩි උණ්ඩය 99.9ම පුපුරා යන්නේ නැහැ. නමුත් මේක ඒ වුණත් මේකේ 0.1ක සම්භාවිතාවක් තියෙනවා මේක ඩිස්පෝස් කරද්දී යද්දී පිපිරීමක් වෙන්න. ඉතින් එහෙම කරද්දී අපිට අත්‍යවශ්‍යම දේ තමයි මේ සාවරණයක් පැළඳීම, ඒත් එක්කම හෙඩ්ෆෝන් එකක් පැළඳීම කියන එක අත්‍යවශ්‍යයි. මම ඔයගොල්ලන්ට කියන්නම් දැන් අපි කොහොමද මේක කරන්නේ කියලා. දැන් මේ කිනෙටික් හැමර් එකක් ගත්තාම මෙන්න මේ කිනෙටික් හැමර් එකත් එක්කම ඔයගොල්ලන්ට එනවා මෙන්න මේ වගේ ඩයිස් 3ක් එනවා සාමාන්‍යයෙන්. මේක මේවා පාවිච්චි කරන අපි එක වර්ගයේ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් මේ වගේ වෙඩි උණ්ඩ ගත්තාම විශාල වෙඩි උණ්ඩ තියෙනවා, කුඩා වෙඩි උණ්ඩ තියෙනවා, එක ප්‍රමාණයේ වෙඩි උණ්ඩ තියෙනවා. එතකොට මේ ප්‍රමාණය අනුව මෙන්න මේ ඩයිස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්න කොහොමද දැන් මේක පාවිච්චි කරන්න කියලා. මේක හරිම සරල වැඩක් තමයි ඔක කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට ගැළපෙන අදාළ මේක හොයාගත්තට පස්සේ අපි කරන්නේ මෙන්න මේ කිනෙටික් හැමර් එක මෙතනින් මෙහෙම ගලවලා මේ අදාළ ලයිට් එක මෙහෙම අපිට පුළුවන් මෙන්න මෙහෙම අදාළ ඩයි එක මෙන්න මේ ආකාරයට කරගෙන මේ කිනෙටික් හැමර් එක මෙහෙම දාගන්න. දාගෙන මෙන්න මෙහෙම අපි තද කරනවා.
මේක පොඩක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. මේක තමයි පොඩක් කල්පනාකාරීම දේ. මොකද මේක පුපුරා ගියොත් විශාල අනතුරක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක මෙන්න මේ වගේ කොයි වෙලාවකවත් මේ යකඩ පාවිච්චි කරන්න එපා, ලී පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ ලී තද ලීයකට මෙහෙම අපි කරා. දැන් මොකද වුනේ? දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් අපි මේක ගලවලා බැලුවොත් දැක්කද? මේ වෙඩි උණ්ඩය ගැලවිලා. එතකොට අපිට මෙන්න මෙහෙම එක ගලවලා ගන්න පුළුවන්. දැන් මේකේ එතකොට මේක අස්සේ අපිට තියෙනවා මම දාලා පෙන්නන්නම්. එතකොට මෙන්න මේ වගේ ඇමිනිෂන් එක ඔයගොල්ලන්ට වෙනම එනවා. මේක ඇතුලේ තිබ්බ එක්ස්ප්ලෝසිව් ටික මේ පේනවාද ඔයගොල්ලන්ට? මම හිතන්නේ මේක පැහැදිලිව පේනවා මේ එක්ස්ප්ලෝසිව්. මෙන්න මේම එක්ස්ප්ලෝසිව් ටික එනවා. එතකොට මේ පැහැදිලිව අපි මේක දැන් ඩිෆියුස් කරගෙන ඉවරයි. දැන් මේකෙන් කිසිම අනතුරක්වත් ආබාධයක්වත් නැහැ. මේ ආකාරව සරලව වෙඩි උණ්ඩයක් ඩිෆියුස් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක ඔයගොල්ලන්ට දාල අවබෝධයක් එන්න ඇති කියලා මේ වගේ වෙඩි උණ්ඩයක් කොහොමද ඩිෆියුස් කරගන්නේ කියලා. මේක අනුතුරුදායක කටයුත්තක්. පුපුරන ද්‍රව්‍ය පිළිබඳව විශේෂ පුහුණුවක් නැත්තම් මම කියනවා ගෙදරදී මේවා අත්දැක බලන්න එපා. සමහරවිට ඔයගොල්ලන්ට මේ කිනිටික් හැමර් එකක් ගන්න පුළුවන් වෙයි ඔන්ලයින් හරි කොහේ හරි. නමුත් ඒවා ගත්තට ඔයගොල්ලන්ට පුපුරන ද්‍රව්‍ය පිළිබඳ පුහුණුවක් නැත්තම් ගෙදරදී අත්දැක බලන්න යන්න එපා. ඒක ඉතාමත් අවදානම් කාර්යයක්. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලෝගේ යම්කිසි අදහසක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලෝගේ අදහස අපිට කියන්න. මේ වගේම වෙනස්ම මාතෘකාවක් සාමාන්‍යයෙන් එදිනදා කතා කරන්නේ නැති මාතෘකාවක් එක්ක අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලෝ හමු වෙන්නම්. අපි කියලා එන්නම්.